හායි කොහොමද ඉතින් ඔයාලට ඔයගොල්ලෝ හැමෝම හොඳින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. අද ජූලි 31 සිකුරාදා අද දවසේ මගේ ගෙවුනේ කොහොමද කියලා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. අද මට උදේම මැහැරුණා. උදේ පාන්දර 5ට විතර මම ඉතින් උදේ පාන්දරම කෙමිස්ට්‍රි පේපර් එක විවරණයක් හදන්න ගත්තා. ළමයි මට අද උදේම හම්බුනේ කොත්තමල්ලි. මම ටිකක් අසනීපෙන් ඉන්නේ. ඉතින් අද පිටි නෑ. අද තියෙන්නේ කොත්තමල්ලි. ඉතින් කොත්තමල්ලි එකත් බීලා බලයේ ජවයේ ශක්තිය අරගෙන ඔන්න පේපර් එකේ ඉතුරු ටික කරන්න ගත්තා. ඇත්තටම පේපර් එකක් නෙවෙයි. පේපර්ස් දෙකක් මට ගොඩ ගැහිලා තිබුණේ එදා විවරණයක් ලියන්න. ඩිස්කෂන්ස් බලන්න තියෙනවා. ඩිස්කෂන්ස් බලන ගමන් විවරණයකුත් හදාගත්තා. ගැනීම අපහසුම නයිට්‍රජන්. අද කිරිබත් මගේ කැමතිම කෑම තමයි කිරිබත් කියලා කියන්නේ. කිරිබත් ආගමක් නම් මම මේක අදහන බැතිමතෙක්. හරි ඊට පස්සේ වොෂ් එකක් දාලා ඉවර වෙලා මම මේ ඒත් කෙමිස්ට්‍රිම තමයි කරන්නේ. කෙමිස්ට්‍රි රෙකෝඩින් වගේක් තිබුණා මට බලන්න. තියරි ඒ ටික කරනවා මේ. දැන් ඉතින් දවල්ට කන වෙලාවත් ආවා. දවල්ටත් කාලා අපි යමු ඩෙසර්ට් කන්න. මේ තියෙන මම කැමතිම පළතුර. අද මට කැමතිම ජාති ගොඩක් හම්බුණා. කිරිබත්, අලිගැට පේර වගේ. ඊට පස්සේ මම එළියට වැඩ කරන්න අපේ ගල් බංකුවට. මොකද ඒ ඇතුලේ හරිම රස්නේ. ওই වෙලාව වෙද්දි දවල් 2-3 වගේ ටයිම් එක. ඉතින් හරිම රස්නේ. මම ඔය කරන්න ගත්තේ නම් ෆිසික්ස් වැඩක්. ෆිසික්ස් වල ගණන් වගේක් තිබුණා මට හදන්න. මම ඒ ටික හදන්න ගත්තා. දැන් තේ බොන වෙලාව. ඔය අපි රෑ වෙලා යනවා ප්‍රයිවට් හොස්පිටල් එකකට. මම මුලදිත් කිව්වනේ මම ලෙඩ වෙලා ඉන්නේ කියලා. ඉතින් බෙහෙත් ගන්න යනවා. ඔය වෙලාව රෑ 7:00 විතර ඇති. හැබැයි මම වැඩේ කියන්නේ ડોක්ටර් එන්න 9ත් වුණා. කොහොම හරි අංකෙත් තිබුණේ 24 අන්තිම හරියේ. ගෙදර එද්දි රෑ 12ටත් කිට්ටුයි. ඔන්න ඔතනට තමයි අපි ආවේ පොලි ක්ලිනික්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක බලපු හැමෝටම thank you. අඩුපාඩු ඇති ඒවට sorry වෙන්න ඕනේ. අලුත් vlog එකකින් හම්බෙමු. bye. Pierre, Paul, un Jacques.